ආයුබෝවන් ඕගොල්ලෝ හැමෝටම මගේ YouTube channel එකට මම ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අලුත් දවසක අලුත් ආරම්භයක් එක්කම අපි අලුත් ලස්සන වැඩක් කරමුද? ඕන්න ඉතින් මම අද කරන්න යන්නේ මොකක්ද කියලා ඕගොල්ලෝ දන්නවද? මම අද අපේ ගෙදර කුස්සිය පොඩ්ඩක් අස් කරගන්න තමයි මේ හදන්නේ. පේනවනේ මේ දෙන්නත් එක්ක කිසිම දෙයක් කරගන්න බෑ. මොකද ඒ දෙන්න හැමදේම හට මෙහාට අදිනවා. මේ දෙන්න කිව්වට දෙන්න නන් නෙවෙයි. ලොකු බබා තමයි මේ සේරම අදින්නේ. ඉතින් දවස් ගානෙම මට මේ වැඩ තනියම කරගන්න වෙලා තමයි තියෙන්නේ. කාන්තාවක් වුණාම ගෙදර ටිකක් පිළිවෙලකට තියාගන්න ඕනේනේ. මම නම් ඉතින් ගොඩක්ම කැමති කුස්සිය ගොඩක් ලස්සනට තියෙනවට. කුස්සිය ගොඩක් පිළිවෙලට තියෙනකොට මට ගොඩක් ආස හිතෙනවා. රැට උයන කෑම භාජන ටික පිඟන් ටික එහෙම්මම දාලා නිදා ගන්නවට වඩා ඒ ටික රැට හොදලා තිබ්බහම ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද උදේම නැගිටිනකොට මුළු කුස්සියම ගොඩක් පිළිවෙලට ලස්සනට තියෙනවට මම ගොඩක් කැමතියි. බබාලා දෙන්නත් එක්ක වැඩ කරගන්න කොච්චර අමාරු වුණත් මම මේ වැඩ ටික හරිම ආසාවෙන් තමයි කරන්නේ. මේ දෙන්න නම් එක දිගට එක වැඩක් මට කරන්න දෙන්නේ නැහැ. ඉතින් ටික වෙලාවක් එයාලත් එක්ක ඉඳලා තමයි ආයෙ වැඩ ටික මම පටන් ගන්නෙ. මොකද චූටි බබා එක විදිහට එකම තැන ඉන්න කැමති නැහැනේ. එයාත් ටිකක් වඩාගෙන චුට්ටක් ඉතින් එයාවත් නලවලා තමයි ආයෙ ඉතුරු වැඩ ටික මම කරන්නේ. දැන් ඉතින් අලුත් අවුරුද්දත් ළඟම එනවනේ. අපි ඉතින් ඒකටත් දැන් ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් අවුරුද්දට නෑදෑ කට්ටිය එහෙම ගෙවල් වලට එනවනේ. එහෙම එනකොට ගෙදර පිළිවෙලකට තිබ්බේ නැත්තම් ඒකත් ප්‍රශ්නයක් තමයි. ඉතින් එන කට්ටියට කියන්න කිසිම වචනයක් නැති වෙන විදිහට අපි අපේ ගෙදර ගොඩක් ලස්සනට තියාගමු. ගෙදරක් ලස්සනට තියාගන්න මුදල්ම අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන පොඩි දෙයින් හරි අපි අපේ ගෙදර ලස්සනට තියාගන්න තමයි අපි වැඩ කරන්න ඕනේ. මම නම් ඉතින් දැන් ඔන්න බඩු ටික බිමින් තියලා මේක පිහ දාලා ටිකක් හොදලා ආයෙමත් බඩු ටික පිළිවෙලට තියාගන්න තමයි මේ හදන්නේ. මේක ඉතින් අද විතරක් කරන දෙයක් නෙමෙයි. මම දවස් 2-3කට සැරයක් මේ දේ අනිවාර්යෙන් කරනවා. ඉතින් ඔයාලට පේනවද මම මේ මොකද කරලා තියෙන්නේ කියලා? ඔයාලා අහලා ඇති. ඉස්සර කාලේ අපේ කිරියම්මලා කිරියාත්තලා පිඟන් වීදුරු කෝප්ප ඒ හැමදේම මැද්දේ අලු දාලා තමයි. මොකද අලු දාලා මැදපුවාම ගොඩක් ලස්සනට සුදු පාටට ඒ හැමදේම හේදිලා යනවා. ඉතින් ඕන්න මමත් අද ඒ විදිහට ටිකක් කරලා බැලුවා. පේනව නේද? ලස්සනට තියෙනවා. අපේ සිංක් එකේ ගොඩක් කියුල බැඳෙනවා. ඒක නිසා ටිකක් පාට කරගන්න හරි අමාරුයි. ඒ වුණාට අලු ටිකක් දාලා මැදපුවාම ඒක ලස්සනට පිළිවෙලට තියෙනවා. ඔයාලත් ඒ විදිහට ටිකක් කරලා බලන්නකෝ. ඕන්න ඉතින් දැන් මම ලිප ගාව පොඩ්ඩක් අස කරගන්න තමයි මේ හදන්නේ. මොකද අලු අහට මෙහාට ගියපුවාම එතන ටිකක් හැඩි වෙනවා ටිකක් වැඩි. මොකද මට ගෑස් නෑ මේ දවස්වල. මම දර ලිපේ තමයි ගොඩක් දුරට උයන්නේ. ගොඩ කාලෙකින් ගෑස් ගෙනාවේ නැහැ. ඉතින් දර ලිපේ තමයි මේ දවස් ටිකේම මම උයන්නේ. මේ දවස්වල ගෑස් ටිකක් අඩුයිනේ. ඒක නිසා හැම ගෙදරකම දර ටිකක් එකතු කරලා තියාගන්න. මොකද අපි හැම දෙයකටම සූදානම් වෙලා ඉන්න ඕනේ. මගේ වැඩ නම් ඉතින් දැන් ටිකින් ටික ඉවර වෙගෙන තමයි එන්නේ. මොකද ඉක්මනට මම කරගන්නවා. නැත්තම් චෝරි බබා ඉක්මනට අඬනවා. චුට්ටක් ඇතියා වැඩි වෙලාවක් නම් එක තැනක ඉන්නේ නැහැ. ඒක නිසා මම ඉක්මනින් මගේ වැඩ ටික ඉවර කරගත්තේ මෙහෙම තමයි. ඉතින් ඔන්න බලන්නකෝ. ඔය පේනවනේ. එයා ඉතින් අහට මෙහාට සෙල්ලම් කර තමයි ඉන්නේ වතුර නාලා අක්කත් එක්ක එකතු වෙලා. මම බලනකොට වතුර එකක් අරගෙන හොඳට සෙල්ලම. ඉතින් ළමයිට ඒ වගේ සෙල්ලම්ත් කරන්න දෙන්න ඕනේනේ. ඒක නිසා මමත් ඉතින් මුකුත් කියන්න ගියේ නැහැ. එයාට සෙල්ලම් කරන්න දීලා ඊට පස්සේ එයාව නාවලා තමයි ඉතුරු වැඩ ටික මං කරේ. දැන් ඉතින් දවල් වේගෙනත් එනවා. මම ඕන්න මගේ කුස්සිය සාමාන්‍ය විදිහට ලස්සනට මම අස් කරගත්තා.
මොකද බබාලා දෙන්නත් එක්ක කරගන්න අමාරු වුණත් මම මේ වැඩ ටික මේ විදිහට ඉක්මනින්ම ඉවර කරගත්තා. ඉතින් ඔයාලත් බලන්නකෝ මම කොහොමද කුස්සියස් කරගත්තේ කියලා. ඉතින් බඩු නම් තියන්න එක තැනක් නැහැ. තිබ්බ තැන්වලින්ම තමයි ආයෙත් තියන්න උනේ. ඒත් ඒ ටික පිළිවෙලට පිරිසිදුවට මම තියාගත්තා. ඉතින් ගෙදරක් පිළිවෙලට තියාගන්න මුදල් අවශ්‍ය වෙන්නෙම නැහැ. අපේ කැපවීම තමයි ගොඩක්ම වටින්නේ. කැපවීම තියෙනවා නම් අපේ ගෙදර ලස්සනට තියාගන්න අපට බැරි කමක් නැහැ. ඕන කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්. ඉතින් මම ඊට පස්සේ කුස්සිය ටිකක් අතු ගාගෙන මගේ වැඩ ටික සම්පූර්ණයෙන්ම ඉවර කරගත්තා. ඉතින් මමත් මට පුළුවන් විදිහට මගේ කුස්සිය ලස්සන කරගන්න තමයි හැමදාමත් පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඔන්න මම දැන් මේ බබාලට කන්න දෙළුම් ගෙඩියක් කපලා දෙනවා. මගේ වැඩ ආස්සේ එයාලට කිසිම දෙයක් මට දෙන්නත් බැරි වුණානේ. පොඩි බබාත් ඉතින් තනියම සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් ලොකු බබාට මොන හරි කන්න ඕන කිව්වා. දෙළුම් කියන්නේ ඉතින් ගුණ කෑමක්නේ. මම ඉතින් ඒ දෙන්නටම දෙළුම් ටිකක් කපලා හදලා දුන්නා. ඉතින් මම දැන් මේ කරන්නේ පොල් කෑලි ටිකක් වේලෙන්න දානවා. මම පොල් තෙල් කඩෙන් නම් කවදාවත් ගියන්නේ නැහැ. මොකද ගෙදර පොල් ගස් තියෙනවානේ. වේලිච්ච පොල් ටිකක් අරගෙන පොල් තෙල් ටික මම ගෙදරම තනියම හිඳ ගන්නවා. මම පොල් කුඩු ටික පවා එකතු කරගන්නවා. ඒකත් මම විසි කරන්නේ නැහැ. මොකද පොල් කුඩු වලත් පොල් තෙල් තියෙනවා. ගෙදරට යන වියදමක් ටිකක් අඩු කරගන්න පුළුවන්. මොකද පොල් තෙල් මේ දවස්වල ගොඩක් ගණන්නේ. අපි අර පිරිමැස්මෙන් හැමදේම කරගන්න ඕනේ. ඉතින් මම අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. පරිස්සමට ඉන්න. දවසක හමු වෙමු.